everyone, welcome back to my channel Cravings by Manu. ඉතින් යාළුවනේ, ඔයාලා හැමෝම සනීපෙන් ඉන්නව නේද? ඔන්න අද වීඩියෝ එකෙන් මම meal prep එකක් කරගන්නයි යන්නේ. මේ මම දැන් කරන්නේ ඔයාලට මං කියලා තියනවානේ එකම විදියට කුස්සිය තිබ්බොත් මට එපා වෙනවා කියලා. ඒ නිසා මෙන්න මේ ස්පයිස් බොක්ස් එකේ තමයි මං මුලින්ම ස්පයිසස් දාලා තිබුණේ. ඊට පස්සේ ඔන්න ඔය වගේ බෝතල් ටිකක් අරගෙන මම ස්පයිසස් ටික ස්පයිස් රැක් එකකට තියාගත්තා. දැන් ඔන්න මට ඒකත් එපා වුණා. ඒ නිසා මම දැන් ආයෙත් ස්පයිස් බොක්ස් එකට මෙන්න මේ විදියට ස්පයිසස් ටික දාගන්නවා. මේකට මම දාගන්න හිතුවේ එහෙම නැත්තම් උයන හැම වෙලේම මූඩි ඇර කරන එක මට වදයක් වගේ හිතුනේ හින්දා. ඒ වගේම මෙන්න මේ ස්පයිස් බොක්ස් එක මම ගෑස් එක ළඟින්ම තියාගත්තම ටෙම්පරාදු කරනකොට එක මූඩියයි මට අරින්න තියෙන්නේ. ඊට පස්සේ ලස්සනට ඔක්කොම ටික ටෙම්පරාදුවට එකතු කරගන්නයි තියෙන්නේ. යාළුවෝ ඉතින් බලන් ඉන්නකෝ. මෙන්න මේ විදියට මම මේ බොක්ස් එකට ස්පයිසස් ටික දාගත්තා. ඔන්න මම දැන් මේ බොක්ස් එකට ඉතුරු වෙලා තියෙන ස්පයිසස් ටික දාගන්නවා. ගම්මිරිස් ඇට, සේර, තව කරල් මිරිස් ಜಾති දෙකක් මෙතන තියෙනවා. එකක් ඉන්දියන් එකයි, එකක් අපේ ලංකාවේ එකයි. ඒවා හොඳට හොදලා වේලලා තමයි මම මෙන්න මේ බොක්ස් එකට දාගත්තේ. ගොරක ටිකත් මෙන්න මේ විදියට මම බොක්ස් එකට දාගත්තට ආයෙත් ඉතින් හිත මාරු වෙලා මං ගොරක ටික තිබ්බ බෝතලේටම දාගත්තා. ඔන්න ඔය විදියට ඔක්කොම ටික දාලා දැන් මේ දාන්නේ උඳු ඇට. ඉන්දියන් කෑම හදද්දී උඳු ඇටේම ටෙම්පරාදුවට දානවනේ. ඉතින් කඩල පරිප්පුයි උඳු ඇට ටිකකුයි මෙන්න මේ විදියට මම මේ බොක්ස් එකට දාගන්නවා. දැන් වසාවාසි සාදික්කයි දාලා එක හැන්දක් මම ඔන්නෝම ওই බොක්ස් එකට දාලා ඒකත් වහලා මේ බොක්සස් දෙක මම මෙන්න මේ විදියට ගෑස් එක ළඟින් තියාගන්නවා. දැන් මේ ළඟ තියෙන ඔක්කොම මට ලිපට කිට්ටු වෙලා අවශ්‍ය කරන දේවල්. දැන් එන්නකෝ. මම දැන් ඉස්සල්ලාම කරන්නේ බීට්රූට් ටික හදාගන්න එක. මේ විදියට අවශ්‍ය කරන හැම දෙයක්ම දාලා මම බීට්රූට් ටික ලිපේ තියාගන්නවා. මම එළවලු හැමදේම කපලා වාජන වලට දාලා ෆ්‍රිජ් එකේ තියෙන හින්දා මට අද තියෙන්නේ ඒවා ඔක්කොම දාලා උයා ගන්න එක විතරයි. අද මං කරගත්තේ ලුණු සුදු ලුණු අමු මිරිස් තක්කාලි ඒ ටික කපාගත්ත එක විතරයි. දැන් ඔන්න බීට්රූට් ටික ලිපේ තියා ගන්නවා. ඊට පස්සේ මම කරන්නේ මම තුඹ කරවිල ටිකක් අරන් තිබ්බා. ඒකත් මෙන්න මේ විදියට දාලා උයා ගන්නයි යන්නේ. මම තුඹ කරවිල කිරටයි හදන්නේ. ඔන්න යාළුවෝ බලන් ඉන්න මමත් වොයිස් කරද්දි දැක්කේ. මම තුඹ කරවිල එක හදාගෙන තියෙන්නේ ලුණු දාන්නේ නැතුව. හැබැයි ඉතින් අද කද්දි නම් රහට තිබුණා. ඔන්න ඔය විදියට ඔක්කොම දාලා කිරි වලින්මයි මම තුඹ කරවිල එක උයාගන්නේ. දැන් මේ ග්‍රිල් පෑන් එක මම උදේ පාන් ටෝස්ට් කරන්න ගත්තා. ඉතින් මම දැන් ඒකම පාවිච්චි කරගන්නවා. ආය අලුත් එකක් ගන්නෙ නැතුව මෙන්න මේ විදියට මාළු මිරිස් ටික ග්‍රිල් කරගන්න. අද මම මාළු මිරිස් ටික මෙන්න මේ විදියට ග්‍රිල් කරලායි උයාගන්නේ. ලිප් 4ක් තියෙන හින්දා හරිම ලේසියෙන් මට කරිස් 4ක් උයා ගන්න පුළුවන්. මෙන්න මේ විදියට දැන් මං වළඳක් ලිපේ තියලා හදාගන්න යන්නේ මාළු ටිකක්. ඔයාලා දැන් දන්නවනේ මං සැමන් ගෙදරමයි හදන්නේ කියලා. ඉතින් ওই වළඳේ මම හදාගන්න යන්නේ මගේ සැමන් මාළුව. මේ විදියට අවශ්‍ය කරන හැම දෙයක්ම දාලා අපි සැමන් එකත් උයාගමු. ඒ අතර අනෙක් ලිප් වල තියෙන කරීසුත් අමතක කරගන්නේ නැතුව විටින් විට ඒවත් බලලා හදාගන්න ඕනේ. මෙන්න මේ විදියට හැමදේම ටෙම්පරාදුවට දාලා මම කරන්නේ සැමන් එක තම්බද්දි වතුර එක තියෙනවානේ. අන්න ඒ වතුර එක දාලා හොඳට උතුරව ගන්නවා. ඇත්තමයි යාළුවනේ ඔයගොල්ලොත් ගෙදරම සැමන් හදලා බලන්නකෝ. ඒ කරි එක සැමන් ටින් එකක් ගෙනල්ලා උයනවට වඩා හරිම රසයි. මෙන්න මේ විදියට දැන් මාළු මිරිස් එකත්
පැත්තෙන් පැත්තට හරවලා අපි ග්‍රිල් කරගත්තා. දැන් ඔන්න මාළු මිරිස් එක මම උයා ගන්නයි යන්නේ. මාළු මිරිස් එකටත් අබ, සූදුරු, උළුහාල් ටිකක් ඔය දාන්නේ උඹලකට. දාලා හොඳට මෙම බැදගෙන සුදු ලුණු, රම්පේ කරපිංච, ලුණු ඒ ටිකේම දාගෙන හොඳට මෙන්න මේම මලව ගන්නවා. ඊට පස්සේ කහ ටිකක් දාලා මම කීරටයි උයන්නේ මොකද මාළු මිරිස් ටිකක් සැරයිනේ. ඒ නිසා මම අමු මිරිස්වත් දාගන්නේ නැහැ. ඔන්න ඔය විදියට ලුණු ටික මැලවිගෙන එනකොට අපි මේම ග්‍රිල් කරගත්ත මාළු මිරිස් ටික දාගන්නවා. දාලා හොඳට කවලම් කරලා මිටි කිරි ටිකක් දාලා ඒකත් හොඳට චුට්ටක් හිඳෙන්න උයා ගන්නවා. දැන් ඊට පස්සේ මම බීට්රූට් එකටත් කිරි දාලා හැම කරි එක්කම ලුණු රස බලලා තැම්බෙන විදියට ලිප ඕෆ් කරගන්නවා. මේ විදියට උයලා තියාගත්තේ මම මොකද ඉතුරු දවස් තුනේ මම ප්ලෑන් කරගත්ත වැඩ ටිකක් තියෙනවා ගෙදර කරන්න. අස්පස් කරන වැඩ ටිකක්. ඒ ටික කරගන්න මට වෙලාව ඉතුරු කරගන්නයි මම හිතුවේ මෙන්න මේ විදියට කරීස් ඔක්කොම ටික මම අද උයලා තියාගන්නවා. එතකොට මට ඉතුරු දවස් ටිකේ එකින් එක ප්ලෑන් කරලා අනික් වැඩ ටික කරගන්න. මොකද දවල්ට එතකොට මට බත් ටික විතරයි හදන්න තියෙන්නේ. ඊට පස්සේ මම දැන් කරන්න යන්නේ මැරිනේට් කරගත්ත ඉස්සෝ ටිකක් තියෙනවා. ඒ ටික මෙන්න මේ විදිහට ග්‍රිල් කරගන්න එක. මං ඉස්සෝ මෙන්න මේ විදිහට ග්‍රිල් කරලා එක වේලකට ෆ්‍රයිඩ් රයිස් එකක් හදලා එක්ක චොප්සි රයිස් එකක් හදලා මෙන්න මේක කන්න ගන්න පුළුවන්. එහෙම නැත්නම් රෑකට වගේ නම් බොයිල්ඩ් වෙජිටබල්ස් නූඩල්ස් එකක් එහෙම හදලා මෙන්න මේ ඉස්සොත් එක්ක කන්න ගන්නවා. දැන් මේ ග්‍රිල් පෑන් එකටම තෙල් ටිකක් දාලා මම කරවල ටිකක් තෙල් දා ගන්නයි හදන්නේ. දැන් යාළුවෝ හිතන්න එපා මෙයා මේ එකම පෑන් එකේ උයනවා කියලා. ගොඩක් දේවල් කිල්ටු කරගන්න ඕනේ නැති හින්දායි මම මේව කරන්නේ. මොකද දැන් මේ ග්‍රිල් පෑන් එකේ මම කරේ ඔක්කොම තෙල් දාන වැඩනේ. ඒ නිසා මේ ටිකත් මං හිතුවා ඒකෙම කරලා එතකොට මට ඔන්න ඔය පෑන් එක විතරයි හොදන්න තියෙන්නේ. එහෙම නැත්තම් එකින් එකට ඔක්කොම හොදන්න එපයි. වතුරත් නාස්ති වෙනවනේ. එන්නේ ඒ හින්දායි මං හිතුවේ මෙන්න මේම කරගන්න. දැන් ඔන්න අන්තිමට මං ඔය දාගත්තේ සියඹලා ටිකක්. මොකද මම ඇවිල්ලා කරවල වලට මොකක්ද තක්කාලි දාන්නේ නැහැ. මෙන්න මේ විදිහට සියඹලා දාලායි හදාගන්නේ. දැන් ඔන්න මං හදාගන්න යන්නේ තියාගන්න පුළුවන් විදිහේ පරිප්පු එකක්. මේ පරිප්පු එකට මුලින්ම කරන්නේ මම ටෙම්පරාදුව හදාගන්න එක. මෙන්න මේ විදිහට කපාගත්ත දේවල් සූදුරු අප ඔක්කොම දාලා ටෙම්පරාදු කරගන්නවා. කා ටිකකුයි මිරිස් ටිකකුයි දාලා වතුර ටිකක් වැඩියෙන් දාලා මෙන්න මේ විදියට පරිප්පු එක තම්බ ගන්නවා. ඊට පස්සේ ලුණු රහ බලලා පරිප්පු එකත් හදලා ඉවර වෙලා ඔක්කොම ටික නිවුණට පස්සේ මම මෙන්න මේ විදියට ග්ලාස් කන්ටේනර්ස් වල දාලා ෆ්‍රිජ් එකේ ස්ටෝර් කරගන්නවා. ඔන්න අද මගේ දවල් කෑම එක. යාළුවන්ට කියන්න අමතකුණානේ. මම දැන් රයිස් කුකර් එකේ බත් උයන්නේ නැහැ. ඔන්න ඔය පෑන් එකේ තමයි මම බත් උයන්නේ. බත් පෙරලා උයන්න ගත්තට පස්සේ මට තේරෙනවා ඇත්තමයි කරීස් එක්ක කනකොට අමුතු රහක් තියෙනවා. ඔන්න දැන් ඒ ටික ෆ්‍රිජ් එකේ ස්ටෝර් කරලා දැන් මට එළවලු හැටියට ඉතුරු වෙලා තියෙන්නේ ගෝවා, කැරට්, තව ෆ්‍රයිඩ් රයිස් වලට කපාගත්ත එළවලු ටිකක්. දැන් නම් අපිට හොඳටම වහිනවා. ඒ නිසා මම හිතුවා හොඳ රස්නෙට මයිලෝ එකක් හදාගෙන බොන්න. මගේ channel එකට අලුතින් ගොඩාක් යාළුවෝ එකතු වෙලා ඉන්නවා. ඒ යාළුවන්ට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම වීඩියෝ බලලා subscribe කරලා නැත්නම් ආදරයෙන් ඉල්ලනවා යාළුවනේ subscribe කරන්න. ඒ වගේම ඔයාලා මේ මට දාන ලස්සන කමෙන්ට් වලට ගොඩාක් ස්තුතියි. ඒවා මට ගොඩාක් වටිනවා. ඒ වගේම ඔයගොල්ලෝ දෙන ideas, ඔයගොල්ලන්ට බලන්න කැමති දේවල්, ඒ වගේ තියෙනවා නම් මට කියන්න. මට පුළුවන් විදියට මම ඔයගොල්ලන්ට මේ දේවල් අරන් එන්න. එහෙනම් යාළුවනේ මං අදට ගිහින් එන්නද? කියන්න අමතකුණා. වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. මම හදපු ලස්සන පහනක වීඩියෝ ක්ලිප් එකක් මන් දාලා තියෙන්නේ.
මේ මං හදාගත්ත පහන මම හැදුවේ Happy Home කියන YouTube channel එක බලලා. ඔයාලත් ඒ channel එක ගිහින් බලන්න. ලස්සන ideas ගොඩාක් තියෙනවා ගෙදරක් ලස්සන කරගන්න. ඉතින් යාළුවනේ ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. මගේ යාළුවෝ හැමෝටම ජේසු පිහිටයි.